Hi guys, welcome back to my YouTube channel. Tadi mau diminum kan coding tadi video tadi. Alright. Hi guys, welcome back to my YouTube channel. Mau diminum kan coding tadi video tadi. අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා දැනටමත් දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ අර මොකද්ද බුද්ධ පූජාවට මේ දාන අයින් කරනවනේ. ඉස්සෙල්ලාම අපි ඉතින් බුද්ධ පූජාවට දානේ අයින් කරා. සමහර තැන්වල වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. කියන්නේ ඔය මං සහභාගී වෙන්නේ වගේ වීඩියෝ ගන්න කවුරුත් නැහැ ඉතින්. අපි දැන් යන්නේ දානි ටික බෙදන්න. ඔය දානේ සේරම බෙදලා ඉවරනාට පස්සේ චූටි මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඒකේ. අපේ චූටි හොඳට නිදි. මම හැරුණාට පස්සේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. හොඳට ෆෝන් එක දිහා නම් බලනවා. අවසානට අපි එද්දී අපේ චූටි තමා වාහනේ එලවගෙන ආවේ. ඔන්න ඒ වැඩ ඉවර කරලා ආවා. ඊට පස්සේ ගොඩාක් බත් තිබ්බා. ඊට පස්සේ මම මාළුයි පරිප්පු හොද්දකුයි හදලා මේ බල්ලන්ට බත් දුන්නා. ඔක්කොටම කලින් අපේ ගෙදර අයට දීලා ඉන්න එපේ. අපේ කිටියෝ දෙන්නට දීලා ඉන්න එපේ.
මේ බලන්නකෝ ඒ දෝහසේ ලස්සන මාරම ලස්සනයි අහස. කොහමද බ්ලවුස් එකක් හොයන්න. අපි දැන් ආය හවස කියන්නේ රෑ වෙලා ඔය රෑ වෙලා පොඩි ගමනක් යන්නේ. ඔය ගම ලස්සනද බලන්නකෝ. මම බැහුවේ. අපි යන්නේ අම්මගේ ඉස්කෝලේට අම්මලාගේ ඉස්කෝලේට අද භක්ති ගීත වැඩසටහනක් තියෙනවා. ඒක බලන්න අපි යන්නේ. ඔයාලට මම පෙන්නන්නම්කෝ. මාර ලස්සන සින්දුවක් කියන්නේ භක්ති ගීතයක්. ඒ ළමයා කටහඬ මාරම ලස්සනයි. උන් බලන්නකෝ මේ පිළිබඳවත් කොඩි සේසත් රැගෙන සුදුවතින් සැරසී පුංචි දරුවන් පිරිවරාගත් දර්ශනය නිරතුරුවම අපට කියාපාන්නේ පෙරහැරක් පිළිබඳවයි. බෞද්ධ අපට ඉතා සමීප වූ මෙම කාරණය මහනුවර දළදා පෙරහැර, කතරගම දේවාල පෙරහැර ආදී කොටගත් පෙරහැරවල් සේම අපේ ගමේ
නොගතුම් උනිසිරි පොත්තුල සුමී කරුණාවයි සමන්දේ බිඳු කරුණාවයි අවසානට මේ බඩු වස් කරන ගමන් අම්මගේ ඉස්කෝලේ හරිය බල්ලෝ වගේ දුවගෙන එනවා බයික් සද්දෙට. ඉතින් හැමදාම කන්න දෙන්න ඕනේ යාලට. අදත් රෑ වෙද්දිත් හිටියා. ඔතන ඉන්නවා ඒක ඇහැක් තියෙන කිකියෙකුත්. එයාට තමයි ඉස්සෙල්ලා අපි කන්න දෙන්න හැදුවේ. දැන් ඉන්නවා බල්ලෝ 10ක්. Sera ready kita. Hi can sorry. Bye can. Bye. Pilih කියන්න. ඊට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.